හරි. ඔන්න අහගන්න විත්තරේ කතන්දරය. විත්තරේ කතාව. දැන් ඔයාගන විත්තර කඩෙන් අරන් විත්තර කන්නේනේ. හරි නැත්තම් ගෙදර ගෙදර ඉන්න කිකිලි ගෙන්නේ. හරි ගෙදර ඉන්න කිකිලියෙන් ගන්න පුළුවන්. හරි. දැන් ඔයා දන්නවනේ බිත්තර වර්ග දෙකක් තියෙනවා කියලා. මොනවද බිත්තර වර්ග දෙක? අර ඒ ගමේ ඉන්න නේද? ගමේ ගෙවල් වල හැදෙන කිකිලියෝ ඉන්නවනේ. ගමේ ඉන්න ගෙදර ඉන්න කිකිලිගේ බිත්තර. ගම් බිත්තර තියෙනවනේ. ගම් බිත්තර තියෙනවා. දැන් ඔයා සමහරවිට ඔහොම කියලා දන්නේ නැහනේ. රතු බිත්තර සුදු බිත්තර කියලා ඉල්ලනවා නේද? ගොඩක් වෙලාවට ඔය රතු බිත්තර කියන මොනවද? ගම් බිත්තර. ටිකක් ගණන් වැඩි නේද? ටිකක් මුදලින් වැඩි. සුදු බිත්තර කියන්නේ මොනවද? සුදු බිත්තර දැන් ගොඩක් අය ඕගොල්ලන්ගේ ගෙවල් වලට ඉතින් කියන සුදු බිත්තරනේ. ටිකක් අර දැන් මම හිතන රුපියල් 10ක් 15ක් විතර ගම් බිත්තරේ ගණන් වැඩි රුපියල් 10ක් 15ක් විතර. සුදු බිත්තරේ නම් එච්චර ඊට වඩා අඩුයි නේද? ඊට වඩා අඩුයින් නිසා ගොඩක් අයට සුදු බිත්තර තමයි ගේන්නේ ඉතින්නේ. සුදු බිත්තර මොනවද ඒවට කියන්නේ? ඒවට මොනවද කියන්නේ? මොන බිත්තර දේවා? ෆාම් බිත්තර. ෆාම් වලින් ගන්න පාම් බිත්තර. හරි මේවා ගන්නෙ ගමේ ඉන්න කිකිලිගේ. මේවා හම්බෙන්නේ ඔයාට පාම් එකේ කිකිලිගේ. කොහොම වුණත් බිත්තර තමයි පුතේ. දැන් බිත්තරේ කියන්නේ මොකද්ද? දැන් බිත්තරේ කියලා කියන්නේ ඉතින් නේද? කුකුලංග නේද? අනාගත පරම්පරාව නැත්නම් එයාගේ පැටවුම් බිහි කරන නේද? නව ජීවියෙක් ලැබෙන බිත්තරයක් විදියට. දැන් ඒතර ඔයා මේ ආහාර ගන්න නේද? දැන් පුතේ එතකොට මේ ගම් බිත්තර සහ පාම් බිත්තර අතර වෙනසක් තියෙනවද? වෙනසක් නැත්නම් ඉතින් එකම ගානට දෙන්න තිබ්බනේ. ඇයි ගමේ කිකිලියව ගණන්ද? පාම් එකේ කිකිලියව ගණන් අඩු වෙන්නත්, ගමේ කිකිලියව ගණන් වැඩි වෙන්නත් ඇයි හේතුව? මොකක් හරි වෙනසක් තියෙන්න බෑ. හරි වෙනසක් තියෙනවා පුතේ. මොකද්ද? දැන් මේ ඔය ගම් බිත්තරෙන් පුතේ සාමාන්‍ය පොඩි ඒක පොඩි සයිස් එකෙන් පොඩි. ඒවට ගානක් වැඩි. මේ පාම් බිත්තරේම හෙන්න සයිස් සමහරලාට. ගානෙනුත් අඩුයි ඒ වුණාට. මොකද සීන් එක. මේ ගම් බිත්තරයක් සහ පාම් බිත්තරයක් අතර වෙනස මේකයි. දැන් ගම් බිත්තරයක් හැදෙන්නේ කොහොමද? දැන් බිත්තරයක් කියලා කියන පුතේ යාගේ මේ නව ජීවියෙක් බිහි වෙන ජන්මාණු එකතු වෙලා හැදිච්ච කොටස තමයි බිත්තරේ කියලා කියන්නේ. ඒතර දැන් හරි කොහොමද ඔක වෙන්නේ මොකද කතන්දරේ? ඔක වෙන්නේ නව ජීවියෙක් හැදෙන්න බෑ. නව ජීවියෙක් හැදෙන්න නම් මොකද වෙන්න ඕන? නව ජීවියෙක් හැදෙන්න නම් ඉතින් දෙන්නගේ නේද? කුකුලාගේ කිකිලි සෙට් වෙන්න ඕන. කුකුලාගේ ඕන වෙනවා හරි කුකුලාගෙන් සුක්‍රාණු ඕන. කිකිලිගෙන් හම්බ වෙනවා ඩිම්බ. තොකලාගෙන් මොනවද? චක්‍රාණ. කිකිලිගෙන් මොනවද? ඩිම්බ හම්බ වෙනවා. තොකලාගේ ශුක්‍රාණුයි කිකිලිගේ ඩිම්බයි එකතු වෙලා හැදෙනවා පුතේ. මොනවද? යුක්තාණු කියලා එකක් හැදෙනවා. යුක්තාණු. හරි යුක්තාණු. මේක ඇවිල්ලා ලිපිඩමේ සංඝටක එහෙම තියෙන හරි ඊට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය එකතු වෙලා හැදෙන කොටස තමයි මෙන්න මේක. ඔයගොල්ලන්ගේ චොක්‍රාණුයි කිකිලිගේ ඩිම්බයි එකතු වෙලා හැදෙන යුක්තාණු. ඕක පුතේ හරිද? මේ යුක්තාණුව තියෙනවනේ. මේ යුක්තාණුව ඊට පස්සේ හැදුනට පස්සේ දැන් මේකෙන් හැදෙන්න ගන්නවා කුකුල් පැටියෙක්. මේකෙන් පැටියෙක් එනවා. දැන් ආගෙන අපි සාමාන්‍යයෙන් ශීරපායි සත්තුන්ගේ නම් පැටව් විදිහෙන් බිහි කරන් කියන අම්මගේ බඩ ඇතුලේ ඉඳගෙන තමයි පැටිය පෝෂණය වෙලා එළියට එන්නේ. හැබැයි පුතේ මේගොල්ලන්ගේ එහෙම නෑනේ. පක්ෂීන්නේ. මේගොල්ලන්ගේ එතකොට අම්මගේ ඇඟ ඇතුලේ බඩ ඇතුලේ නැත්තම් ගර්භාෂයක් එහෙම කියලා එකක් නෑ. කිකිලියොන්ට එහෙම ගර්භාෂයක් නැහැ. උන්ගේ එතකොට මොකද වෙන්නේ? බිත්නේ යුක්තාණු මේ හැදිලා මේ හැදෙන යුක්තාණුව ඊට පස්සේ පුතේ මේක දැන් මේ හැදෙන යුක්තාණු පැටියෙක් වෙනවනේ. මේ පැටියා පුතේ හැදෙන්න බෑ යාගේ ඇඟ ඇතුලේ. එහෙනම් ඒක එළියට දානවා බිත්තරයක්. ඒතර අන්න අර හැදෙන බිත්තරේ තියෙනවනේ. එන අර ජීවියා පැටියා මේ යුක්තාණුව හැදුනට පස්සේ දැන් පැටියෙක් හැදෙන්න යන්නේ. ඒතර මේ කිකිලිගේ ඇඟ ඇතුලේ පැටිය හැදෙන්න බෑනේ. ඒතර මෙයා එළියට දාන්න ඕනේ. ඒතර එයා එළියට දාන්න බෑ එකවරම එයාට පෝෂණයක් අවශ්‍යයි. ඒ නිසා මේ යුක්තාණු වටේට ඊට පස්සේ තැන්පත් වෙනවා ප්‍රෝටීනමය ස්තරයක්. තැන්පත් වෙනවා ප්‍රෝටීනමය ස්තරයක්. ප්‍රෝටීනමය ස්තරයක් තැන්පත් වෙලා ඒක වටේට පුතේ කැල්සියම් කාබනේට් වලින් ඝන වෙච්ච කවචයකුත් හැදෙනවා. කිකිලිගේ ඇඟෙන්ම තමයි මේ ඔක්කොම හදන්නේ. කැල්සියම් කාබනේට් වලින් සාවය වෙච්ච කටුවකුත් නිර්මාණය කරගන්නවා ආරක්ෂාව. නැත්තම් ඉතින් මේක ද්‍රාවණයක් වගේ තියෙන්න බෑ. මොන කටුවක් සාවය කරගන්න. මොනවා බිත්තරේ හැදෙන්නේ. බිත්තරේ හැදෙන විදිහ ඔන්න ඕකයි පුතේ. ඒතර කිකිලි අන්න බිත්තරේ එළියට දානවා නේද? මෙන්න මේ ප්‍රොසීඩර් එක තමයි වෙන්නේ පුතේ. දැන් ඔයා දන්න බිත්තරේක කෑලි දෙකක් තියෙනවා මොනවද? කියන්නේ බිත්තර එළියෙන් බිත්තර කටුව තියෙනවා. ඇතුලේ මොන මේක මොකද්ද? මේක බිත්තරේ මොන මදේද? සුදු මදේනේ. සුදු මදේ. මේක බිත්තරේ මොන මදේද? කහ මදේ කියලා කියන්නේ. කහ මදේ. ඔන්න මෙච්චර කල් බිත්තර කෑවට දැනන් හිටියේ නෑ නේද? කහ මදේ මොනවද තියෙන්නේ කියලා. රස කර කෑවනේ පුතේ. කමක් නෑ. දිගටම කන්න. අවුලක් නෑ. කහ මදේ කියලා කියන්නේ මොනවද එහෙනම්? කහ මදේ කියන්නේ කිකිලිගේ ඩිම්බ සෛලයි කොකලගේ ශොක්කාණු සෛලය එකතු වෙලා හැදිච්ච ලිපිඩමය කොටස තමයි ඔය තියෙන්නේ. දැන් ඉතින් ඊයා අයිහෝ චික්කේ කියලා කිව්ව වැඩක් නැහැ. කමන්නේ දැන් මෙච්චර කාලයක් කෑවල නේද?
ඉදිරියටත් කන්න කමක් නැහැ නිකන් හරි අවුලක් නැහැ. ඉතින් එහෙම අවුලක් නැහැ පුතේ. දෙන්නේ නැහැ ඔයාට එහෙම මාක් කෑවා කියලා. මෙච්චර කාලයක් මුකුත් නැහැ. හරි දැන් මේක ලිපිට තියෙනවා හරි. ආයෙ කන්නේ නැහැ සර්. එහෙම කරන්න එපා. ඕකේ හොඳ ලිපිටයි ඒ. ඕකේ හොඳ ලිපිට තියෙනවා. ඕකේ හොඳ ලිපිට තියෙනවා. ලිපිට වාට අවශ්‍ය වෙනවා. හරි. ලිපිට හොඳට ඕන. අවුලක් නැහැ. මෙච්චර කාලයක් කෑවනවා හරි. සරල කන්න ඉතින් අවුලක් නැහැ. දන්නේ නැහැ කියලා හිතාන කන්න. මේව නැහැ කියලා හිතාන කන්න. හරි. ආන්න සීන් එක. ඒතර සුදු මදේ තියෙන්නේ අර මේ පැටියට මේ පැටිය වර්ධන ඉතින් මේකනේ මේ පැටිය හැදෙන මේ කොටසනේ ජෛව මෙයාගේ මේ නේද ප්‍රවේණික ද්‍රව්‍ය ටික තියෙන මේකනේ. ඒ පැටියට අවශ්‍ය පෝෂණය සපයන සුදු මද. අන්න සුදු මදේ තියෙනවා ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක. දැන් එතකොට මං වාගෙන් අහුවන මේ ෆාම් බිත්තර වලයි ගම් බිත්තර වල වෙනස මොකක්ද කියලා ඔන්න අහගන්න. ෆාම් බිත්තර වලයි ගම් බිත්තර වලයි වෙනස තමයි පුතේ. ගම් බිත්තරයක් හිතන්නකො මෙහෙම ගම් බිත්තරයක් ඔය අරගෙන ගෙදර ගෙනලා සමහර විට ඔයගොල්ලෝ ඔය දන්නව මේ ඔය ගම් බිත්තර වලින් මේ එක පාරට කියන්නේ සමහරට ඔන්න කඩෙන් ගම් බිත්තරයක් ගෙනල්ලා තියලා තියෙනවා නිකන් කොහේ හිතන්න නිකන් පොඩ නිකන් රස්නේ තියෙන තැනක ඔන්න කවර් කරලා ෆ්‍රිජ් එකේ දාන්නේ ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ කියලා හිතන්නකො. ඔයා නිකන් කොහේ හරි තියලා තියෙනවා මේ ටිකක් උණුසුම එහෙම ලැබෙන තැනකින් තියලා තියෙනවා. අර පිදුරු වලම තියලා තියෙනවා. අය සමහරවිට පිදුරු වල ගේනවනේ. දාලා නේද? අර පිදුරු වලම තියලා. ඕවගේ මොකෙක් එන්න පුළුවන්ද? ඕවගේ පැටියෙක් එන්න පුළුවන්. දැන් කිකිලික රකින්නම ඕනේ නැහැ. තරෙන් පැටියෙක් එන්න කිකිලි රකින්නම ඕනේ නැහැ. බිත්තරේට අවශ්‍ය උෂ්ණත්වය ඒ උණුසුම ලැබුණා නම් ඒකෙන් පැටියෙක් එනවා පුතේ. ඔන්න කේස් එක එතකොට ගම් බිත්තර වලින් පුතේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්නකො මෙහෙම ඔයා ගේනවා ෆාම් බිත්තරයක්. ඔයා ගෙනලා ෆාම් බිත්තරයක් ගෙනලා මට කුකුල් පැටියෙක් ඕන. මට කුකුල් පැටියෙක් ඕන කියලා ගම් බිත්තරේ හරි සෝරි ෆාම් බිත්තරේ. ෆාම් බිත්තරේ ගෙනලා කොට්ටේ ඇස්සේ ගහලා බෑ කොට්ටේ ඇස්සේ තියන්න එපා. ෆාම් බිත්තරේ ගෙනලා හරි අර විදියට අර උණුසුම දීලා හරි හිතන්නකො ඔය උණුසුම දීලා හරි මොන හරි මොන වෙල්වට් රෙදි කෑල්ලකින් මහලා තියලා කොමාර උණුසුම දෙනවා කියන්නේ. ඔයා බලාගෙන ඉන්නවා අර බිත්තරෙන් හරි බිත්තරෙන් හරි පැටියෙක් එයි කියන. පැටියෙක් එනවද? පැටියෙක් එන්නේ නැහැ පුතේ. ෆාම් බිත්තරෙන් පැටව ගන්න බෑ. ඇයි ඒ? ඇයි ෆාම් බිත්තර වලින් පැටව වෙන්නේ නැත්තේ? ෆාම් බිත්තරෙන් පැටව වෙන්නේ නැත්තේ පුතේ. ඔයා ඕක මාසයක් නෙවෙයි හරි අවුරුද්දක් රැක්කත් වැඩක් නැහැ. ඔයා ගිහිල්ලා රැක්කත් වැඩක් නැහැ පුතේ. ඕකෙන් පැටියෙක් එන්නේ නැහැ. ඒකට හේතුව තමයි හේතුව. ඒකට හේතුව තමයි ෆාම් වල පුතේ. හරි ෆාම් වල ෆාම් බිත්තර ගද්දී ඒක ඉන්න පුතේ. ඒකෙදි මේ කුකුලගෙන් හම්බ වෙන ශුක්‍රාණු ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම කුකුලෙක් එක්ක සංසේචනයක් වෙන්නේ නැහැ. සරලව නිකන් වාට තේරෙන භාෂාවෙන් කුකුලෙක් එක්ක සෙට් වෙන්නේ නැහැ. එතකොට සර් කොහොමද බිත්තරයක් හැදෙන්නේ? හරි පුතේ. බිත්තරයක් හැදෙන්න ශුක්‍රාණු අවශ්‍යම නැහැ. හරිද? ශුක්‍රාණු එහෙම අත්‍යවශ්‍ය නැහැ. එතකොට මේකෙදි වෙන්නේ කුකුලගේ ශුක්‍රාණු ලැබෙන්නේ නැහැ පුතේ. මෙයාගේ ගන්න ආහාර වලට ඒ ෆාම් කුකුලන්ට ගන්න කෑම තියෙනවනේ. ඒ කෑමත් එක්ක මික්ස් කරනවා මොනවද? හෝමෝන මිශ්‍ර කරනවා පුතේ. හෝමෝන මිශ්‍ර කරනවා. එතකොට කිකිලි ආහාර ගත්තාම එයාගේ ඇඟ ඇතුලේ හෝමෝන ක්‍රියාත්මක වෙලා එයාගේ යන ඩිම්බසෛල නිකු බිත්තරයක් හැදෙන ඩිම්බසෛලයක් තෝරන්නේ. එතකොට කිකිලිගේ ඇඟෙන් අන්න හිතනවා දැන් මම බිත්තරයක් හදන්න ඕනේ කියලා කිකිලියෙන් රවට. ඇත්තටම ශුක්‍රාණු ලැබිලාද? නෑ. ශුක්‍රාණු ලැබිලා නැහැ. හැබැයි අර හෝමෝන් නිසා යාගේ ඩිම්බ කෝෂ වලින් අන්න ශ්‍රාවය වෙනවා ඩිම්බසෛලයක්. අන්න එතකොට දැන් මේ කහමදේ කියන එක තියෙනව නේද? ඔය කහමදේ ශුක්‍රාණු නෑ. විතරක් තියෙනවා. ඩිම්බ විතරක්. පුතේ ඩිම්බ විතරක් තිබ්බා කියලා පැටියෙක් එනවද? පැටියෙක් ඉන්නේ නෑ. ශුක්‍රාණු තියෙන. හරි ශුක්‍රාණු සෛලයත් එක්ක සංසේචනයක් වෙන්න. එහෙම වුණොත් තමයි පැටියෙක් හැදෙන්නේ. අන්න කේස් එක. හරි. ඕකයි. ඒ නිසා හරි මේකෙන් පැටියෙක් එන්නේ. ඕකයි වෙනස. ෆාම් බිත්තර වලයි ගම් බිත්තර වල වෙනස. ෆාම් වල බලන්න ගිහලා ෆාම් වල එක යායට එන කිකිලියෝ. ආසාවකට ඒ කිකිලියෙක්ට කුකුලෙක්ව හම්බෙන්නේ නැහැ. ෆාම් වල ඉන්න කිකිලියොන්ට ජීවිත කාලෙම අනේ බිත්තර දදා ඉඳලා අනේ ඊට පස්සේ අවසානයේ මසරත් යන්න වෙනවා. ගමේ ඉන්න කිකිලියොන්ට එහෙම නැහැ. හරි. කුකුල එහෙම සෙට් වෙනවා ඉතින් නේද? ගමේනේ. හරි. ගමේනේ නිසා අන්න කුකුලත් එක්ක සෙට් වෙලා ලස්සනට බිත්තරයක් හදාගෙන පැටව හදාගෙන ලස්සනට ඉන්න පුළුවන්. හරි. හරි. ෆාම් එකේ ඉන්න කිකිලියොන පව් ඉතින් නේද? ෆාම් බිත්තර කතාව. ඒ නිසා මේ දැන් ඔය සමහර අය බිත්තර කන්නේ නැහැ පව් අප්පෝ පව් බිත්තර කන්න හොඳ නැහැ පව් පිරෙනවා පැටියෙක් නේද මේ කන්නේ එහෙම කියලා. ඔන්න එහෙනම් අද ඉඳලා හරි දැන් ඔයා බිත්තර කෑවේ නැත්තම් කලින් පව් කියලා කෑවේ නැත්තම් ඔන්න දැන් හරි මේක කන්න එපා. ගම් බිත්තර කෑවුවම පව්. ඇයි මේකෙන් පැටියෙක් එන්න පුළුවන්. පැටියෙක් එනවා. මේකෙන් කවදාවත් පැටියෙක් එන්න පුළුවන් බෑ. ෆාම් බිත්තරයකින් පැටියෙක් කවදාවත් ගන්න බෑ. ඒ නිසා ඉතින් ඒ බිත්තර කෑවට කමක් නැහැ. ෆාම් බිත්තර කෑවට පව් නැහැ. ඒ නිසා කන්න. ඔන්න දැන් ඔයා කතන්දර විද්‍යාත්මක හේතුව දන්නවනේ. ඕකයි බිත්තරේ කතාව. අහලා බිත්තරේ කතාව මීට කලින් ගම් බිත්තර ගන්න. හැබැයි මෙහෙමයි මේ ගම් බිත්තර වලදී ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි ගියා. ඒ කියන්නේ මේ සන ෆාම් බිත්තරේ කඩංගු වෙන ඇල්බියුමින් ප්‍රමාණයට සාපේක්ෂව ගම් බිත්තරයක තියෙන ඇල්බියුමින් ප්‍රමාණය වැඩි. එයාගේ පැටියක අනිවාර්යෙන් එනවනේ. ඒතර එයාට හොඳට පෝෂණය අවශ්‍ය නිසා. ඔන්න එන බිත්තරේ කතාවත් කිව්වේ.